Hello guys, ඉතින් කොහොමද ඔයාලට දිල්ෂාන් ටෙක්නික් YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකක් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ unboxing වීඩියෝ එකක් ගැන. ඉතින් අද අපි unboxing කරන්නේ මොකක්ද කියලා වීඩියෝ එකට ගිහින්ම කතා කරමු. එහෙනම් අපි දැන් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මම අද unbox කරන්න අරන් ආවේ මෙන්න මේ USB fast charger එක. ඉතින් ඔයාලට මේක පැහැදිලිව පේන්න ඕන නිසා මම කැමරාව ලං කරලා මේක අන්බොක්ස් කරන්න පටන් ගන්නවා. ඉතින් මුලින්ම මේකේ බොක්ස් එක ගැන කතා කරනවා නම් මෙතන අපිට තියෙනවා මේකේ බ්‍රෑන්ඩ් එක ගහලා. මේකේ බ්‍රෑන්ඩ් එක තමයි Xpert. මෙතන තියෙනවා USB fast charger කියලා. මෙතන 5.0 ඒ කියන්නේ ඇම්පියර් වෙන්න ඕන මම හිතන්නේ. මෙතන මේ අපේ charger එකේ පොඩි පික්චර් එකක් තියෙනවා, ෆොටෝ එකක් තියෙනවා. ආයෙ ඉතින් වෙනනම් කතා කරන්න දෙන්න මෙතන ලස්සන එල්ලගෙන යන්න පුළුවන් එකක් තියෙනවා. ආයෙ මෙතන USB fast charger කලින් තිබ්බ එකම තියෙනවා. ඉතින් අපි දැන් මේක ඕපන් කරන් බලමු වෙනවා. මේ විදිහට අපි බොක්ස් එක චුට්ටක් පැත්තකින් තියාගමු. මෙතන තියෙන අපේ කේබල් එක. ඒකත් අපි පොඩ්ඩක් පැත්තකින් තියාගමු. මේ විදිහට තියෙන අපේ charger කැටේ නිකම් අර පොහොන් එකට ඔරිජිනල් හම්බෙනයක් වගේම තියෙනවා මේක න සුපිරි. බලමු අපි කේබල් එක මම මේ මයික්‍රෝ USB කේබල් එකක් තියෙන ගත්තේ. මේ විදිහට කේබල් එක සෑහෙන දිගට තියෙනවා. ඉතින් හොඳයි, පාඩු නැහැ මේක. charger කැටෙත් මේ විදිහට තමයි තියෙන්නේ. පොඩ්ඩක් ප්ලග් කරන් බලමු අපි මේකට. හිම අවුලක් නැහැ. හොඳට තියෙනවා. වයර් එක කිසිම ඩැමේජ් මොකුත් නැහැ. charger කැටෙත් හොඳයි. මම මේ charge කරලත් බලුවා. charging speed එකත් හොඳයි. එහෙම තමයි ඉතින් charger එක නම් මේකේ තියෙන්නේ. මට අතනදී charger එකේ price එක කියන්න බැරුණා. charger එකේ price එක උනේ 1400යි. මම මේක දරාසියෙන් නෙවෙයි ගෙනාවේ නම් කඩේකින් ගිහින් ගත්තේ. දරාසියෙන් ගේනවා නම් මම බලලා යටින් link එක දාලා තියන්නම්. ඉතින් අද ගෙනාව වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තවත් මේ වගේ අලුත් වීඩියෝ බලන්න කැමති නම් දිල්ෂාන් ටෙක්නික් YouTube channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න කියලා කියනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු.